ගමන් කරන මුදල් කොහොමද නවත්ත ගන්න? නිවසක ප්‍රධාන දොර අය පිටුපස ద్వාරයේ වැය අනුදිශාවට ගන්න දොර ඉතුරුම්. ඇස් වහ කට වහ දෝෂ පරිසරයේ පවතිනවා. කොහොම වැනි ශාක කොස් ශාකය ඔබේ මුදල් තැන්පත් කරන ලාච්චුව හෝ අඩුම තරමින් හදාගන්න. නැගෙනහිර දිශාව බලාගෙන ගිනිකොන කලාපයේ ලිප ස්ථාපිත කරගන්න. වයඹ දිශාවේ උතුරු දිශාව බලාගෙන ලිප ස්ථාපිත කරගන්න. ජනෙල් දෙකක් උළුහව් එකක් අංශක 90කට ඉනිමගක් තියලා බිත්තියකට ඉහළට යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අංශක 23මාරකට ඉනිමග ඔබ තියාගත්තොත් ඔබට පුළුවන් ඉනිමගෙන් සාර්ථකත්වයට යන්න. නොදැනුවත් හෝ ඉදි කරගත්ත නිවස කඩා බිඳ දැමීම් වලින් තොරව ඔබ කුමන ආගමක් ඇදහුවත් ඔබ කුමන දර්ශනයක් ඇදහුවත් ආශිර්වාදය ඔබට ලැබෙන විදිහට ඔබට පුළුවන් පරිසරය හදන්න. අයිබෝවන් සුබසිත YouTube නාලිකාවෙන් අද අපි සාකච්ඡා කරන්නේ මුදල් ඉතිරි කිරීම සහ මුදල් සුරක්ෂිතභාවය වෙනුවෙන් වාස්තුමය සිද්ධාන්ත බලපාන්නේ කොහොමද කියලා. මේ මුදල් කියන කාරණය පිළිබඳව බොහෝම සැලකිලිමත් වෙන කාරණයක්. ඒ නිසා මේ මුදල් කියන කාරණය කෙනෙකුගේ ජීවිතේට තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා භාවිතා වෙන ප්‍රධාන උපකාරක සේවාවක්. එතකොට මේ මුදල් ක්‍රියාත්මක වන ස්වභාවය පුද්ගලයාගේ ජීවිතය සාර්ථකත්වයට අවශ්‍ය කරන පසුබිම ඒ හරහා නිර්මාණය කරනවා. ඒ නිසා ඔහුට ඔහුගේ උතුම් පුණ්‍ය කටයුතු ඉටු කරගන්න, ඔහුගේ ජීවිතයේ අන් අයට පිහිට වෙන්න, තමන්ගේ ජීවිතයේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න මුදල් භාවිතා වන කාරණාවක්. මේ මුදල් වල පවතින මේ අදෘශ්‍යමාන ස්වභාවය නිසා මුදල් හැටියට කිසි කෙනෙකු ළඟ මුදල් එකතු වෙන්නේ නැහැ. මුදල් එකතු වන විදිහ ආශිර්වාදාත්මකව විය යුතු දෙයක්. ඒ මුදල්මය වශයෙන් කෙනෙකු තුල එකතු නොවුනත් මුදල් භාවිතා කරලා ඔහුට ඔහුගේ ජීවිතය සහ අන් අයගේ ජීවිත යහපත් කරලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න පුළුවන්. එනිසා මේ මුදල් ආකර්ෂණය කියන කාරණය ඊටාම ප්‍රබල කාරණයක්. ඒ මුදල් වල තියෙන ශක්තිය මත මුදල් නිරන්තරයෙන්ම විතැන්වීමේ ශක්තියකින් එහෙම නැත්නම් ගමන් කිරීමේ ශක්තියකින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ ගමන් කරන මුදල් කොහොමද නවත්ත ගන්න? එහෙම නැත්නම් මේ විතැන් වෙන මුදල් කොහොමද පවත්ව ගන්නේ? මේ පවත්වා ගැනීමයි භාවිතා කිරීමයි කොහොමද සිද්ධ කරන්නේ? එහෙමනම් ඔබේ නිවස තුල මේ ධනය නිවැරදිව ආකර්ෂණය වීමේදී විශේෂයෙන්ම ඔබ අලුතෙන් නිවසක් ඉදි කරනවා නම් මේ ධනය සඳහා ඊටාම වැදගත්ම කාරණාවක් තමයි මේ නිවසක නිවැරදි හැඩතල භාවිතාව කියන එක. ඔබ දන්නවා මේ ජ්‍යාමිතිකමේ ශක්තිය කියලා කියන්නේ විශ්වයේ තියෙන විවිධ හැඩතල පිළිබඳව තියෙන විශ්ව ශක්තිය නියාමනය කරන විශ්ව ශක්තිය පිළිබඳව අවබෝධය ලබා දෙන ප්‍රධාන මාධ්‍යයක්. එතකොට මේ ජ්‍යාමිතික හැඩතලවල පිළිබඳව කතා කරනකොට මුලින්ම අපිට කතා කරන්න පුළුවන් දෙයක් තමයි අපි හැම කෙනෙක්ම ජීවත් වෙන පෘථුවිය. එතකොට මේ පෘථුවියේ අංශක 23මාරක හැඩතලයකින් යුතු බව ඔබ දන්නවා සියලු දෙනාම. ඒ නිසා තමයි ඔබ පෑනක් අරගෙන කොලයක සටහන් කරන්න ගියත් ඒ අංශක 23මාරේ හැඩතලයට තමයි ඔබ පෑන හසුරන්නේ. ඒ නිසා තමයි ඔබ ඔබේ නිවසේ ඔබේ භූමිය තුල පැල වර්ග රෝපණය කරන විට ශාක වර්ග රෝපණය කරන විට ඒ භාවිතා කරන උදැල්ල පවා ඒ හැම උපකරණයක්ම අය අංශක 23මාරේ හැඩතලයත් එක්ක ඇති වෙන විශ්වීය ක්‍රියාමාර්ග බල පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ ස්වභාවයත් එක්ක මේ විශ්වය තුල පවතින මේ ස්වභාවික පාරිසරික සැකස්මත් සමගම තමයි ඔබේ සෑම කාරණාවක්ම සාර්ථකත්වයට පත් වෙන්නේ. ඒ නිසා තමයි අංශක 90කට ඉනිමගක් තියලා බිත්තියකට ඉහළට යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අංශක 23මාරකට ඉනිමග ඔබ තියාගත්තොත් ඔබට පුළුවන් ඉනිමගෙන් සාර්ථකත්වයට යන්න. ඒ වගේම තමයි මුදල් පරිහරණය සහ මුදල් ඉතිරි කිරීමත් ඒ ස්වභාවිකවම ඒ ආශිර්වාදාත්මකව ඒක සිද්ධ කළ යුතු කාරණාවක්. ඒ නිසා තමයි ඊටාම සීමිත මුදලක් ඔබ ලැබුවා වුණත් ඒ මුදල ඔබට ඒ ඔබගේ කටයුතු අවශ්‍යතා සම්පූර්ණ කරගෙන නැවතත් එය ඔබ තුළ ඉතිරියක් බවටත් පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා මේක පුරුද්දක් බවට පත්වීම තුළ තමයි සාර්ථකත්වය ලැබෙන්නේ. ඉතිරි කිරීම කියන්නේ පුරුද්දක්. ඒ නිසා මේ භෞතිකමය සිද්ධාන්ත සහ ආධ්‍යාත්මික සිද්ධාන්ත පිළිබඳ අවබෝධයක් තියෙන
පරිසර කලාපයට ආශිර්වාද ලැබෙනවා. ඒ නිසා විවිධ පරිසර කලාපයන් අධ්‍යයනය කරන පරීක්ෂණය කරන විට අපට ඒක නිරන්තරයෙන් දකින්න ලැබෙන කාරණාවක්. ඒ නිසා ඔබේ නිවසේත් මේ මුදල් පිළිවෙල කිරීමේදී විශේෂයෙන්ම මේ මුදල් ඉතුරු කරන උපකරණ අල්මාරි වෙනි උපකරණ සමහර පරිසරවල තියෙනවා. ඒ උපකරණ පද්ධතිය ඊටම අපිළිවෙලව අක්‍රමත්ව තමයි ඒවා භාවිතා කරන්නේ. සමහරවිට ඒක උඩත් විවිධ අබිලි ද්‍රව්‍ය උපකරණ පද්ධතීන් ඒක හිස මතත් යොමු කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ පරිසර පද්ධතිය තුළ අපිළිවෙල සහිත බව ඇති කරලා තියෙනවා. ඒ නිසා මේ පිළිවෙල තුළ ආකර්ෂණය ඇති වෙනවා. මේ අපිළිවෙල තුළ අසුබ සහිත එහෙම නැත්නම් අදෘශ්‍යමානව ඇතිවන යම් අසමතුලිතතාවයන් ඇති වෙනවා. ඒ නිසා තමයි ඔබ නිවසේ ඇඳුමක් පරිහරණය කළත් ඒ ඇඳුම ඔබ ඒක පිළිවෙලකට ඒක භාවිතා කරලා තිබ්බොත් ඒකට අසුබ ශක්තියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් වෙළඳ ආයතනයක බලන්න ඔබ ඇඳුම් පිළිවෙල කරලා තියෙන විදිය. ඒ ඇඳුම් පිළිවෙල කරලා තියෙන විදිහ තුල ඒ ආකර්ෂණීය බව පවතිනවා. නිවසේදී පවා මේක ඒ විදිහටම විය යුතුයි. මොකද ඔබ භාවිතා කරන ඒ භාවිතාවන් ඔබගේ ආශිර්වාදයේ පිණිස හේතු වෙන නිසා. ඒ නිසා ඔබ නිරන්තරයෙන් මේ මුදල් පරිහරණය කරන උපකරණයත් අල්මාරියත් ඒ ආශ්‍රිත උපකරණත් එවැනි පරිසර පද්ධතියක ඔබ ඇඳුම් පිළිවෙල කරනවා නම් ඒ කොටසක ඒ ඇඳුම් පවා ඔබ පිළිවෙල සහිතව තමයි ඒක ස්ථාපිත වෙන්න ඕනේ. ඒ වගේම මේ මුදල් තැන්පත් කිරීමේදීත් විශේෂයෙන්ම අල්මාරිය දොර නැගෙනහිර දිශාවට ඇරෙන විදිහට ඔබේ කාමරේ නිරිත කොටස තුල ඔය උපකරණය ස්ථාපිත කරගන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ 6 සහ 4 කියන ප්‍රමාණයට එහෙම නැත්නම් අඩි 6 සහ ඒ වෙන අඩි 4 කියන ප්‍රමාණයන් වලට එවැනි උපකරණ භාවිතා කරන්නේ නැහැ. ඒවා ඉදිකිරීම කරන්නේ නැහැ. මුදල් තැන්පත් කරන අල්මාරිය පිළිවෙල කිරීමේදීත් ඔබ විශේෂයෙන්ම මතක තබා ගත යුතු දෙයක් තමයි උස සහ පළල කියන කාරණේදී මේ අඩි 6 කියන එක සහ 4 කියන එකට ඒවා පිළිවෙල කරගන්නේ නැහැ. එවැනි උපකරණ එවැනි මිනුම් භාවිතා නොකර ඉන් පිටත මිනුම් භාවිතා කරලා ඒක පිළිවෙල කරගන්න පුළුවන්. ඒ වගේම මේ දැව භාවිතා කරලා විශේෂයෙන් කොහොඹ වැනි ශාක එහෙම නැත්නම් කොස් ශාකය ඒ වගේ ශාක පද්ධතීන් වලින් ඔබට පුළුවන් නම් ඔබේ මුදල් තැන්පත් කරන ලාච්චුව හෝ අඩුම තරමින් හදා ගන්න. අල්මාරිය භාවිතා කරන්න. ඒ උපකරණ ස්ථාපිත කරගන්න එයත් ඊටම යහපත් ධනය ආකර්ෂණය වෙන්න ආශිර්වාද වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම තමයි නිවසේ ධනය ප්‍රබල විදිහට ඔබට ආශිර්වාද කරගෙන නිවස තුල අනවශ්‍ය වියදම අවම කරගන්න අවශ්‍ය නම් නිවසේ නැගෙනහිර දිශාව බලාගෙන ගිනිකොන කලාපයේ ඔබට පුළුවන් ඔබේ ලිප ස්ථාපිත කරගන්න. එහෙම නැතිනම් නිවසේ වයඹ දිශාවේ උතුරු දිශාව බලාගෙන ලිප ස්ථාපිත කරගන්න පුළුවන් ආහාර පිසීමේ හා ඒ කටයුතු සඳහා. ඒ නිසා ලිප ගිනි දැල්වීම කියන එකත් නිවසක ප්‍රධාන කාරණයක් බැවින් නිවසක මූල්‍ය සුරක්ෂිතභාවය වෙනුවෙන් ඒ නිවසේ පරිසරය ඊටම ප්‍රබල විදියට බලපානවා. ඔබ දන්නවා මුදල් හම්බ කරන අය ඔබට කියනවා අපි මෙච්චර ප්‍රමාණයක් අපි හම්බ කරනවා නමුත් අපිට කොච්චර හම්බ කරත් අපිට මේක නැහැ. එහෙම ඕනෑ තරම් ඔබ මේක අහන්න දකින්න ඔබට ලැබෙනවා. ඒ නිසා මුදල් ඔබට ඉතිරි වෙන්න ඒ පරිසරය තුළ ඒ මුදල් ඉතිරි වීමට අවශ්‍ය සාධකයන් සහ පාරිසරික සැකැස්ම ඇති කරගත යුතුයි. ඒ නිසා තමයි මේ පරිසරයට උචිත විදිහට එය කළමනාකරණය කරන්නේ. ඒ වගේම තමයි මුදල් රැඳෙන මුදල් බාහිරට නොයන මුදල් බාහිරට නොයනවා කියලා කියන්නේ මුදල් බහිරවයට නොයන මුදල් බාහිරට නොයන ආකාරයෙන් කළමනාකරණය කරගන්න ප්‍රධාන ద్వාරය ඊටම වැදගත්. මේ ප්‍රධාන ద్వාරයේ මුදල් රැඳෙන ස්ථානයක බිත්ති මුල්ලකට සමාන්තරව බිත්ති මුල්ලකට ආසන්න කලාපයක ප්‍රධාන ద్వාරයක් පිළිවෙල කරගන්නේ නැහැ. ඒ වගේම තමයි ප්‍රධාන ద్వාරයේ සත්ව කැටයම් සහිතව භාවිතා කරන්නේ නැහැ. සත්ව කැටයම් වලින් තොරව ඔබට පුළුවන් විවිධ ශාස්ත්‍රීය මල් සහිත කැටයම් භාවිතා කරන්න පුළුවන්. පුන් කලස වගේ කැටයම් භාවිතා කරන්න පුළුවන්. ශාස්ත්‍රීයත්වයේ පිළිබඳ සටහන් ප්‍රධාන ద్వාරයකට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මුදල් ආකර්ෂණීය
වඩා වර්ධනය කරගන්න නිවසේ ප්‍රධාන ද්වාරය සහ ඒ අදාළ පරිසර පද්ධතියත් නිවැරදි සැකැස්මක පිළිවෙල වෙන්න ඕන. නිවසක ඔබ අහලා තිනවා මේ බිත්ති වලටත් කන් තියෙනවා කියලා. බිත්ති වලට තියෙන කන් තමයි ජනෙල් කියලා කියන්නේ. ඒ කියන්නේ ජනෙල් දෙකයි, කන් දෙකයි. එතකොට නිවසක ප්‍රධාන ද්වාරය කියලා කියන්නේ ගෘහ මූලිකයා. එතකොට ප්‍රධාන ද්වාරය. එතකොට අපි ආහාර ආමාශයට ගන්න අපේ මුඛයෙන්. ඒ වගේ ප්‍රධාන ද්වාරය කියලා කියන්නේ නිවසේ විශ්ව ශක්තිය ගමන් කරන ප්‍රධානම ස්ථානය. ඒ නිසා එතකොට ජනෙල් දෙකක් උළුහව් එකක්. ඒ නිසා තමයි ඒ ආකාරයට තමයි ඒ අදාළ ස්ථානගත වීම වලදී ජනෙල් උළුහව් නිර්මාණය කරගන්නේ. ඒ නිසා මේ පරිසරය නිවැරදිව පිළිවෙල කර ගැනීමත් තව දුරටත් ඔබට ආශිර්වාද වෙනවා. ඔබ ඉදිරියේදී නිවසක් ඉදි කරන්න ගියත් ඔබට පුළුවන් එවිට මේ ගැන අවබෝධයටපත් වෙන්න. නිවසක ප්‍රධාන දොර අය පිටුපස ද්වාරයේ වැය සහ පිටත අනුදිසාවට ගන්න දොර ඉතුරුම්. එතකොට අය වැය ඉතුරුම් කියන ආකාරයට පුළුවන් ඔබට නිවසකට දොරවල් පිළිවෙල කරන්න. සාමාන්‍යයෙන් ඇත් අස් රිය පාබල වගේ චතුරාංගනී සේවාව සහ සතර වාහල් කඩට අදාළවත් දොරවල් ස්ථානගත කරන්න පුළුවන් නිවසක. හැබැයි එවැනි නිවසක් පිළිවෙල කර ගැනීමේදී ඒ පරිසර පද්ධතියේ ඔහුට උචිත ආදායම් පරාසයකදී එවැනි නිවසක් ඔහුට පිළිවෙල කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා වඩාම උචිත, ඊටාම සාර්ථකම පරිසරය තමයි දොරවල් ප්‍රධානද්වාරය, පිටුපසද්වාරය සහ අනුදිසාවකට තවත් ద్వාරයක් නිවැරදිව පිහිටව ගත්තොත් ඔබට අය වැය ඉතුරුම් කියන ශේත්‍රය සමාන්තර කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි ඔබ අවබෝධ කරගන්න ඕන අප මේ ජීවත් වෙන භූමිය සහ පරිසරය මේ භූමි ලක්ෂණ වලට උචිත විදිහටයි අප කළමනාකරණය කරගන්න ඕන. ඒ නිසා තමයි අපට උතුම් රුවන්වැලි මහා සෑරදුන් වහන්සේ, ජේතවනාරාම මහා සෑරදුන් වහන්සේ, මිරිසවැටි මහා දාගැබ් වහන්සේ මේවා මේ නිවැරදි පාරිසරික සැකැස්මක් මත සිද්ධ කරන ලද කාරණා. ඒ වගේ තමයි ඔබේ නිවසෙත් නිවැරදි පාරිසරික සැකැස්මක් මත සිද්ධ කරපු කාරණාවල ප්‍රතිඵල ඔබ භුක්ති විඳිනවා. දැන් ඔබ රූපවාහිනිය බලන්නේ ඒ නිසානේ. ඔබ සැටලයිට් එක හරියට සවි කරගත්තු නිසානේ රූප ටික පේන්නේ. ඔබ ඇන්ටනාව නිවැරදිව සවි කරගත්තු නිසානේ ඔබට ටීවී එකේ ওই රූපරාමු ටික දකින්න ලැබෙන්නේ. ඒ වගේ තමයි ඔබේ නිවසෙත් ඒ අනෙකුත් පාරිසරික සාධකත් නිවැරදි කරගන්න. ඒ නිසා නිවසක් වුණාම මුළු 4ක් තියෙන්න ඕන ධනිය රැඳින්නේ. නිවසක් වුණාම මුළු 4ක් පවත්ව ගන්න ඕන. සමහර ස්ථාන තියෙන විවිධ හැඩතල මගින් ඒ නිවසේ මුළු අසමතුලිත වෙලා. ඒ කියන්නේ විෂම චතුරස්‍රාකාර හැඩතල වලට නිවාස ඉදි කරලා තිනවා දකින්න ලැබෙනවා. ඒ නිසා මතක තියාගන්න හැම මොහොතකම මේ පරිසරය තුල තියෙන මූලික සාධක පිළිබඳවත් අවබෝධයෙන් මේ කටයුතු කරන්න. දැන් ඔබ නොදැනුවත්ව නිවස හදලා ඉවරයි. දැන් ඔබ නොදැනුවත්ව විසම චතුරස්‍ර හදලා, ඔබ නොදැනුවත්ව ප්‍රධාන උළුවස්ස තියලා, ඔබ නොදැනුවත්ව මේ අදාළ විදිහකට නිවසේ හැඩතල පිළිබඳව අවබෝධයක් නැතුව ඔබ නිවස ඉදි කරලා. දැන් ඔබටත් නමුත් මුදල් ඉතිරි විය යුතුයි. නමුත් ඔබටත් දැන් ඔබේ ජීවිතේ සාර්ථක විය යුතුයි. දැන් ඔබ කළ යුතු කුමක්ද? ඔබ කළ යුතු දේ පිළිබඳව අපි බලමු. විශේෂයෙන් නොදැනුවත් හෝ ඉදි කරගත්ත නිවස කඩා බිඳ දැමීම් වලින් තොරව එය නිවැරදිව ආශිර්වාද වෙන ආධ්‍යාත්මික සම්ප්‍රදායන් භාවිතා කරගෙන ආශිර්වාද ගන්නවන්න විශ්වයේ ඒ අදාළ ආශිර්වාද ශක්තියින් පවතිනවා. ඒ නිසා තමයි ඔබ කුමන ආගමක් ඇදහුවත්, ඔබ කුමන දර්ශනයක් ඇදහුවත්, ඔබ අදහන ආගමට දර්ශනයට ආශිර්වාදය ඔබට ලැබෙන විදිහට ඔබට පුළුවන් පරිසරය හදන්න. ඔබ දන්නවා ඇස් වහ, කට වහ, හෝ වහ, අඬෝ වැඩියා කියලා දෝෂ පරිසරයේ පවතිනවා. ඒ නිසා තමයි ඔබේ වත්තේ කොස් ගහේ ගෙඩියක් ආවට පස්සේ ওই කොස් ගහ ගාවින් යන කෙනා කොස් ගෙඩිය දිහා බලලා ඔබට පැහැදිලි කරනව නේද ගහේ ගෙඩියක් ඇවිත් කියලා. නමුත් ඔබ දන්නව මොකක්ද ඊට පස්සේ ගෙඩියට වෙන්නේ කියලා. ඒ වගේ තමයි. ඒ නිසා ඔබ කෙනෙකුට යමක් ප්‍රදානය කරොත්, යමක් ඔබ කෙනෙකුට දුන්නොත් ඔබට ඔහුගෙන් ලැබෙන්නේ ඔබට යහපතක් වේවා, ඔබට නිරෝගී වේවා, ඔබට ආශිර්වාද වේවා කියන කාරණේ. ඒ නිසා මෙන්න මේ ශක්ති කලාප භාවිතා කරගෙන මේ පවතින අසමතුලිත දෝෂ දුරු කරගන්න පුළුවන් හැකියාව ඔබට පවතිනවා. එහෙමනම් මතක තියාගන්න ධනය ඉතිරි වෙන්න නම් ඔබට නිරෝගීකම අවශ්‍ය වෙනවා. නිරෝගීකම අවශ්‍ය නම් ඔබ ආහාරයක් තව කෙනෙකුට ප්‍රදානය කරන්න. එහෙම නැත්නම් පූජා කරන්න. ඒක ලබා දීමෙන් ඔබට ලැබෙන්නේ ආයුෂය, වර්ණය, බලය, සැපය, ප්‍රඥාව.
ඔබට ඥානීය නුවණ අවශ්‍ය නම් ඔබ කෙනෙකුට පොත්පත් පූජා කරන්න. ඒ පොත්පත් පූජා කිරීමෙන් ඔබට ලැබෙන්නේ ඒ ඥානීය නුවණ. ඔබට ආකර්ශනීය ආශිර්වාදාත්මක යහපත් ප්‍රියමනාප කෙනෙක් වීමට අවශ්‍ය නම් ඔබ වස්ත්‍ර පූජා කරන්න. ඒ වස්ත්‍ර පූජා කිරීමෙන් ඔබට ලැබෙන්නේ එවැනිම ආශිර්වාදාත්මක ආකර්ශනීය ආශිර්වාදාත්මක ස්වභාවයක්. ඒ නිසා ඔබ ඉදිකරනු ලබන ඔබේ උතුම් නිවස කුමන හෝ අසමතුලිත තත්ත්වයක පැවතුනද ධනය ආකර්ෂණය වෙන විදියට ඔබේ වත ඔබේ පිළිවෙත ඔබ නිවැරදි කර ගැනීම තුළින් සහ ඒ ගෘහය සහ ගෙවත්ත තුළ සුදුසු ශාක වර්ග නිවැරදිව රෝපණය කර ගැනීම තුළින් ඔබට ඉතා බලවත් ඉතා ප්‍රබල ජීවිතයක් ආශිර්වාද කරගන්න පුළුවන්. නිවසේ ධනය මෙන්න මේ ආකාරයට කළමනාකරණය කරගන්න ඔබ පාරිසරික සැකසුම පිළිවෙල කිරීමේදී විශේෂයෙන්ම මේ අෂ්ටමංගල ලක්ෂණ භාවිතයත් ඉතාම වැදගත් කාරණාවක්. මේ අෂ්ටමංගල ලක්ෂණ භාවිතයේදීත් ඔබ දන්නවා මේ සේසත් යුගලය, ඒ වගේම මේ සේසත් යුගලය, පුන් කලස් යුගලය ආශිර්වාදාත්මකව ධන ආකර්ෂණීය උපකරණ. පුන් කලස් යුගලය මේ සෞභාග්‍යමත් ජීවිතයකට ඊටාම ආශිර්වාදයක්. ඒ නිසා පුන් කලස් යුගලක් ඔබේ නිවස තුළ විශේෂයෙන්ම ඔබේ නිවසේ උතුරු කලාපයට ආසන්නව පිහිටවලා උතුරු දිශාවට ආසන්නව පිහිටවගෙන භාවිතා කරලා ඒ පුන් කලස් යුගලේ ස්ථාපිත කිරීමත් ඔබගේ නිවස තුළ ධනය ආකර්ෂණය වෙන්න හේතුවක් වෙනවා. නමුත් මේ උපකරණ ඔබේ නිවසේ තිබුණා වුණත් එය ඔබ ආවරණය කරලා එහෙම නැත්නම් ඒක අපිලිවෙලකට ඒක අපිරිසිදුව පවත්වා ගැනීම නෙමෙයි නිවැරදි විය යුතු. මේ පුන් කලස් යුගලයට පවා නිවැරදිව සූර්ය ශක්තිය පතිත වෙන විදිහට නිවැරදිව එය පිරිසිදුව ආශිර්වාදාත්මකව භාවිතා කළ යුතුයි. එතකොට මේ ඇස්වහ කටවා දෝෂ දුරු වීමට මේ කුකුලා පහන සාලේ ඊසාන කලාපයේ තැබීමෙන් වෙන ආශිර්වාදයේ වගේම ධනය ආකර්ෂණය වීමටත් ඒ පරිසරයේ පද්ධතිය තුල ඒක ප්‍රබල ශක්තියක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මේ පහනේ මේ කුකුලා පහනේ සත්වයාගේ හිස නැගෙනහිර බලාගෙන සිටින ආකාරයට තමයි නිවසක පිහිටවා ගන්නේ ධනය ආකර්ෂණය වීම සහ ආශිර්වාද වීමට. ඔබ දන්නවා කෙනෙක් මිය ගියාට පසුව බස්නාහිර පැත්තට තමයි ඔහුගේ හිස තියන්නේ. ඒ වගේම තමයි ඒ ආසන්නයේ කුකුලා පහනක් තියලා ඒ සත්වයා බස්නාහිර පැත්තට තමයි හරවලා තියන්නේ. එතකොට ඒ පරිසරයට පොල් තෙල් දැල්වලා පහන දැල්වලා ඒකට අරලිය මල් වැනි මල් වර්ග තියලා ඒ පාරිසරික විස බීජ හරණය කරන්න තමයි එවැනි කටයුත්තක් ඒ මොහොතේ සිද්ධ කරන්නේ. නමුත් නිවසක මේ අෂ්ටමංගල ලක්ෂණ භාවිතා කිරීමේදී මේ කුකුලා පහනක සත්වයා නැගෙනහිරට යොමු වෙන ආකාරයට පමණක්ම භාවිතා කරන්න වග බලා ගන්න සහ එය ඔබට ධනය ආශිර්වාද වීමට ප්‍රබල හේතුවක් බවට පත් වෙනවා. ඒ ඔබේ වත පිළිවෙත කිරීමේදී ඔබ උත්තරීතරව මේ ධනය බලය පෞරුෂය ආශිර්වාදය ආකර්ෂණය අධ්‍යාපනය මේ සෑම කාරණාවක් සඳහාම ඔබ කුමන ආගමක් අදහනු ලැබුවත් කුමන දර්ශනයක් අදහනු ලැබුවත් සුවඳ මල් සුවඳ පහන් සුවඳ ධූප පූජා කළ යුතු බව මතක තබා ගත යුතු කාරණාවක්. සුවඳ මල් පූජා කිරීම මුනිදුට සුවඳ පහන් ඔබ බෞද්ධ සම්ප්‍රදාය තුළ අපේ උත්තරීතරව වන්දනා කරනවා. ඔබ උතුම් උත්තරීතරව ඝනසාරප්ප කපුරු මිශ්‍ර උතුම් සුවඳ පහන් ඒ ඔබ භාවිතා කරන පිරිසිදු පොල් තෙල් වලට කපුරු කෙති කීපයක් මිශ්‍ර කරගන්න. ඒ කපුරු පෙති මිශ්‍ර වීමෙන් තමයි සුවඳ පහනක් බවට පත් වෙන්නේ. වෙනත් ආගමික දර්ශනවල ඔබ දැකලා තියෙනවා කපුරු දැල්වල ඒ කපුරු වල තියෙන සුවඳ සහ දුම භාවිතා කරනවා ආශිර්වාද වීමට. ඒ නිසා නිවැරදි බෞද්ධ සම්ප්‍රදාය ඊටාම නිවැරදි නිවසක මේක ගෞරවයෙන් ඉටු කිරීම. ඒ නිසා නිවස තුළ සුවඳ පහනක් දල්වන්න. සුවඳ ධූපය ඔබ දල්වන හඳුන් කූර සුවඳවත් විය යුතුයි. ඒ උත්තරීතර උතුම් ශක්තිය ඔබේ නිවසට ප්‍රබල බල ශක්තියක් රැගෙන එනවා. ඒ නිසා ඔබට දවල්ට එහෙම නැත්නම් උදෑසන කාලයේ ආරම්භ වෙන ඒ උත්තරීතර ශක්තිය සූර්ය ශක්තිය ඔබට ප්‍රබල ජීව ශක්තිය රැගෙන එනවා වගේම ඉර අවරට යන්න පෙර ධනය ආකර්ෂණය වෙන්න අවශ්‍ය නම්
ඉර අවරට යන්න පෙළ නිවසේ පහන දල්වන්න ඕන. ඒ දල්වන පහන තමයි රාත්‍රියට ඔබේ නිවස තුළ තියෙන සූර්යයා. එතකොට මේ සූර්යාගේ ශක්තිය ඔබට නිරන්තරයෙන් එවිට ඒ පරිසර කලාපයටම ආශිර්වාද වෙනවා. උතුම් ශාස්ත්‍රඥ වහන්සේ ඔබ දන්නවා සුනාමිය මොහොතේ මහා විශාල බිල්ඩින් එහෙම නැත්නම් උපකරණ සියල්ල අකර්මණ්‍ය වුණු මොහොතේ කිසිම පිළිම වහන්සේ නමකට හානියක් ගැටලුවක් වුණේ නැහැ. එහෙනම් ඔබේ නිවසේ මේ තරම් උත්තරීතර ශක්තියක් පවතිනවා. ඔබ ඔබේ ඇන්ටනාව සැටලයිට් එක නිවැරදිව පාරිසරික කලාපයේ සමතුලිත කරගත්ත හා සමානව ඔබ ඔබේ නිවස තුළ නිවැරදිව ගෞරවයෙන් මේ උතුම් කටයුතු පිහිටව ගැනීම තුළින් ඔබගේ ධන ආකර්ෂණය ඉතා ප්‍රබල විදියට වර්ධනය කරගන්න ආශිර්වාදය ඒකාන්තයෙන්ම ලැබෙනවා.